අපි බලමු ලඝු ගණක වගුව භාවිතා කරලා මෙන්න මේ ගාන කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ලඝු ගණක වගුව භාවිතා කරලා මේ වගේ ලඝු ගණක ගානක් හදනකොට මේ ලඝු ගණක ගාන සුළු කරපුවාම එන උත්තරේ x ට සමාන කරගන්න. එතකොට මෙන්න මේ විදිහට x සමානයි කියලා ලියලා මේ ගාන ලියා ගන්න. 4.3 වර්ගය ගුණ කිරීම වර්ගමූල 0.245 බෙදීම 12 කියලා. ඊළඟට අපිට මේකට ලඝු සම්බන්ධ කරන්න නම් මේ ප්‍රකාශනයේම දෙපැත්තටම ලඝු සලකන්න ඕන. එතකොට අපි මේ පැත්තේ ලඝු ගන්නකොට මේ පැත්තේ නම ලඝු x සමානයි ලඝු කියලා ලියලා අපිට මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනයම ආයෙ ලියා ගන්න ඕන. 4.3 වර්ගය ගුණ කිරීම වර්ගමූල 0.245 බෙදීම 12. දැන් මේ වගේ ලඝු ගණකයක ගුණිතයක් තිබුණොත් අපිට පුළුවන් වෙන වෙනම ලඝු ලියනකොට එකතුවක් විදියට ලියන්න. බෙදීමක් ලියන්න පුළුවන් අඩු කිරීමක් විදියට. ඒ අනුව අපිට මේ ලඝු x වල උත්තරේ මෙන්න මේ විදියට ලියන්න පුළුවන්. log 4.3 වර්ගය ගුණ කිරීම ලියනවා එකතු කිරීමක් විදියට. log මේ වර්ග මූලය කියන්නේ භාගවෙනි බලයේ හින්දා අපි මේක ලියා ගන්නවා 0.245 භාගවෙනි බලය කියලා. ඊළඟට මේ සම්පූර්ණ බෙදීමක් තියෙනකොට අපි බෙදීමක් ලියන්නේ ලඝු ලියනකොට අඩු කිරීමක් විදියට. එහෙනම් අපි ලියනවා අඩු කිරීම log 12 කියලා. ඊළඟට අපි කරන්නේ මේ ලඝු ගණකවල මෙන්න මේ උඩ දර්ශක තිබුණොත් ඒවා ඉස්සරහින් ලියනවා. ලඝු නීතියක් තියෙනවා. ලඝු ඒ පාදයට m වල r කියන්නේ r ලඝු ඒ පාදයට m කියලා. මේ බලයක් තිබුණොත් බලය ඉස්සරහට අවිලා ලඝු ලියන්න පුළුවන්. ඒ හින්දා අපි ඒක ලියනවා log x සමානයි මේ බලය ඉස්සරහට ආවහම 2 log 4.3 ධන මේ භාගය ඉස්සරහට ආවහම භාගයයි log 0.245 කියලා. ඊළඟට අඩු කිරීම log 12. ඔන්න ඔය විදිහට ලියා ගන්නවා. ඊළඟට අපිට සිද්ධ වෙනවා මෙන්න මේ එක එක ලඝු ප්‍රකාශනවල ලඝු ගණකය හොයාගන්න. ඒකට අපි ලඝු පොත බලන්න ඕන. හරි. අපි බලමු කොහොමද කරන්න කියලා. ඔන්න log x සමානයි 2 ගුණ කිරීම. 2 හැමම ගුණ කිරීම දාලා දැන් log 4.3 යගේ හොයන්න ඕන. එතකොට මෙන්න මේ 4.3 කියන්නේ විද්‍යාත්මක අංකණයෙන් ලිව්වොත් 0.10 අතර සංඛ්‍යාවක්නේ. එතකොට මෙන්න මේක දශමතිත විද්‍යාත්මක අංකණයෙන් ලියද්දි හෙටවත් මෙහෙටවත් යන්නේ නැහැ. 4 ගාමයි තියෙන්නේ. ඒ හින්දා අර 10 බලයේ බිඳුවක් හින්දා අපි මෙතනට එන්නේ පූර්ණාංශයේ බිඳුව කියලා. ඒකට බිඳුවයි දශම මෙන්න මේ උත්තරේ 43 ලඝු පොතෙන් හොයන්න ඕන 43 බිඳුව. හරි අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. හරි. මෙන්න මේ ලඝු පොතේ අපි මුලින්ම ලඝු ගණක වගුවට ගිහිල්ලා ඒකේ අපිට 43 බිඳුව නම් හොයන්න ඕන මෙන්න මේ 10 ඉඳලා 11 12 ඔහොම පල්ලෙහාට තියෙන වම් පැත්තේ කොටසෙන් බලාගෙන එනවා 43. එතකොට මෙන්න මෙතන අපිට 43 හම්බෙනවා මෙන්න මෙතන. නේද 43. 43 බිඳුව බලන්න ඕනේ. එතකොට මේ බිඳුව කෙලින් පල්ලෙහාට එන අගේ බලන්න ඕන. එතකොට අපිට මෙන්න මේ විදිහට 43 බිඳුව හොයාගන්න පුළුවන්. මේ මෙතන මේ බිඳුව පොලිම කෙලින් ඔහොම පල්ලෙහාට බලන් එනවා 43 කෙලින් හරහාට. එතකොට අපිට පේනවා මෙතන තියෙන්නේ 63යි 35 කියලා. එහෙනම් අපි ඒක තමයි යොදාගන්නේ අර ගානට 63යි 35. හරි. අපි දැන් 0.63යි 35 කියලා ලියලා මෙන්න මේ භාගය ලියාගෙන භාගය ලියලා ගුණ කිරීම දැන් මෙන්න මේ ලඝු 0.245 ලඝු ගණකය හොයන්න ඕන. හරි. ඒකේ ලඝු ගණකය හොයනකොට මේ දශමතිත මේ විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ එක ඉලක්කම පිටිපස්සට ගේනවා නම් මෙන්න මේ දෙක ගාවට ගෙහෙන්න ඕන. එතකොට දශමතිත එකක් ආපස්සට යන්නේ. ආපස්සට යනකොට අපි හඳුන්වනවා ඒවා ව්‍යුති කියලා. එතකොට මෙතන ඉන්නවා ව්‍යුති 1.0 කියලා තමයි ලැබෙන්නේ. ඒතර ව්‍යුති 1.0 අපි දැන් හොයන්න ඕනේ ලඝු පොතේ 24.5 කීයද කියලා. හරි. ලඝු ගණක වගුවේ අපි බලන්න ඕන 24.5. එතකොට මෙන්න මේ ලඝු වගුවේ
24 කෙලින් මෙහෙම හරහාට බලන් එනවා. උඩ 5 කෙලින් පල්ලෙහාට බලන් එනවා. එතකොට 24 5 කියන්නේ මෙන්න මෙතන තියෙන අගය 38.92. එතකොට අපි යොදාගන්නේ 38.92 කියන පිළිතුර. හරි. අපි දැන් 24 5 බැලුවා 38.92. ඒක ලියාගත්තා වියුතිය 1.38.92 කියලා. ඊළඟට අපි ලඝු 12 හොයාගන්න ඕන. ලඝු 12 බලද්දී 12 දශම තිත තියෙන කෙරවලේ හින්දා මේ දශම තිත පළවෙනි ඉලක්කම ළඟට ගේන්න ඕන. ගේන්න දශම තිත එකක් ඉස්සරහට එන හින්දා අපිට මේකේ උත්තරේ ලියන්න පුළුවන් පූර්ණාංශය 1 කියලා ලියලා අපි හොයාගන්න ඕන 12 බිඳුව කීයද කියලා. හරි. දැන් 12 බිඳුව ගත්තොත් අපිට ලැබෙනවා මේ 12 කෙලින් හරහට බිඳුව කෙලින් පල්ලෙහාට ගත්තාම 0.792 කියලා. එහෙනම් අපිට ඒ උත්තරේ යොදා ගන්න පුළුවන්. හරි. අපි දැන් 12.0.792 කියලා ලියාගත්තට පස්සේ ඔන්න අපි දැන් ලඝු බලලා ඉවරයි. ලඝු පොතෙන් ලඝු බලලා ඉවරයි. ඊළඟට අපිට මේක සුළු කරගන්න ඕන. සුළු කරද්දි මෙතන වැදගත් කාරණා කීපයක් තියෙනවා කතා කරන්න. මේ දෙකෙන් මේ දශම සංඛ්‍යාව ගුණ කර හැකියි. හැබැයි මෙන්න මේ වියුතියගය දෙකෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක. එතකොට එතන පොඩි සුළු කිරීමක් තියෙනවා. මොකද මේ පූර්ණාංශයේ ඍණ වුණාට කොයිම වෙලාවකවත් දශමාංශය ඍණ වෙන්නේ නැහැ. එතකොට අපිට මේ බෙදාද්දි පූර්ණාංශය දශමාංශය වෙන් කරගෙන බෙදා ගන්න ඕන. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම මම log x කියලා ලියලා මෙන්න මෙතන මේ දෙකෙන් මේ සංඛ්‍යාව ගුණ කරගෙන ඉන්නවා. එතකොට දෙවරක් 5 10න් බිඳුවයි එකක් ඉතිරි. දෙවරක් 3 6යි 1යි 7යි. දෙවරක් 3 6යි. දෙවරක් 6 12න් 2යි එකක් ඉතිරි 1යි දශම. හරි. මේ 0.6යි 3යි 3යි 5 දෙකෙන් ගුණ කරගත්තාම එනවා 1.226යි 7යි බිඳුව කියලා. ඊළඟට ධන අපිට ඔන්න දැන් ඕන වෙනවා භාගෙන් මෙන්න මේ සංඛ්‍යාව ගුණ කරගන්න. අපි ඒක පැත්තක කරන විදිය බලමු. මෙන්න මේ විදිහට. දැන් වියුති 1.389 කියන එක මම ලියා ගන්න මේ විදිහට මේ වියුති එක පූර්ණාංශය ඈඩ් කරලා. එතකොට මෙන්න මේ විදිහට එන්නේ වියුති එක එකතු කිරීම 0.389.2. ඒක ගුණ කරන්න ඕන භාගෙන්. ඒ කියන්නේ දෙකෙන් එකෙන් ගුණ කරන්න ඕන. එතකොට දෙකෙන් බෙදනවා කියන එක තමයි ඒකේ අදහස. දැන් 1 2ට බෙදන්න බෑනේ. මේ වගේ බෙදන්න බැරි අවස්ථාවලදී අපි කරන්නේ මේ වියුති ගොඩට මේ ප්‍රකාශනයේටම අපි අලුතෙන් එකතු කරනවා මෙතනට එකතු කරනවා තව ඍණ එකකුයි ඒ ඍණ එක නැති කරන්න ධන එකකුයි එකතු කරනවා. එතකොට මේක සකස් වෙනවා මේ විදිහට. මේ දශමාංශයේ ඍණ වෙන්න බැරි හින්දා දශමාංශයට පූර්ණ ඉලක්කම එකතු කරලා මේ ඍණ ගොඩත් එක්ක එකතු කරනවා. එතකොට ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි වියුති 2යි. මේ 1 මෙතනට බිඳුවට එකතු වුනහම 1.389.2 කියලා එනවා. දැන් මෙන්න මේ ප්‍රකාශනය තමයි භාගයෙන් ගුණ කරන්නේ. එහෙම නැත්නම් දෙකෙන් බෙදන්නේ. ඊට දෙකෙන් බෙදද්දී ඍණ බෙදීම ධන කියන්නේ ලකුණ ඍණ දෙක දෙකෙන් බෙදුනහම 1යි. ධන මෙන්න මේ ප්‍රකාශනය දෙකෙන් බෙදෙනවා. එතකොට 0.13ට දෙවරක් 6යි 12යි ඉතිරි 1යි 18ට දෙවරක් 9යි 18යි ඊළඟට 9ට දෙවරක් 4 8යි ඉතිරි 1යි 12ට දෙවරක් 6යි. දැන් මෙන්න මේ සංඛ්‍යා දෙක එකතු වුණාම එනවා අපිට වියුති 1.6යි 9යි 4යි 6 කියලා. දැන් අපි මේ සුළු කරගත්ත උත්තරේ තමයි මෙතනට දාන්නේ. මේ අපි කරේ භාගයෙන් මෙන්න මේ වියුති සංඛ්‍යාව ගුණ කරපු එක. එතකොට ලැබෙන්නේ වියුති 1.6යි 9යි 4යි 6 කියලා. ඊළඟට මේ අඩු කිරීම 1.7යි 9යි 2 හැමම ලියා ගන්න. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය සුළු කරගන්න. එතකොට අපි කරන්නේ මුලින්ම අපිට පහසුයි මෙන්න මේ ධන පද දෙක අඩු කරගෙන ඉන්න එක. ඊට පස්සේ අපි වියුති සුළු කිරීම බලමු. එතකොට මේක ලියා ගන්නවා log x සමානයි මේ 1.267 බිඳුවෙන් මේ 1.079 අඩු කරගන්න ඕන. එතකොට මෙන්න මේ පදෙන් තමයි මේ පදේ අඩු කරගන්නේ. මොකද මේක අවසානට සුළු කරගන්න එක පහසු හින්දා. එතකොට අපි අඩු කරමු. දෙකේ බිඳුවෙන් දෙකක් බෑ මෙහෙන් එකක් ඉල්ල ගන්න. එතකොට 10න් දෙකක් 8යි.